අපි මේ වීඩියෝ සීරීස් එක ටිකක් ඉක්මනින් මේක ස්පීඩ් ලෙසන් එකක් යන්නේ. ඒ වගේම නිකන් රිවිෂන් ටයිප් එකක් තියෙනවා මේකෙන්. ටිකක් අපි ස්පීඩ් ඉගෙන ගන්න යන්නේ. මොකද ගොඩක් අයට මේ වකවානුව තුළ මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. හරි. වැඩ නැතුව අපි යමු වැඩේට. තොරතුරු හා සංවේදන තාක්ෂණය යනු මේ වීඩියෝ සීරීස් එක ටිකක් ස්පීඩ් යනවා. මොකද බොහෝට මේ වකවානුව තුළ ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් දරුවෙක්ට සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම O-level කරන අයට. ඉතින් නැවත මතක් කිරීමක් මේක. හරි අපි මුලින්දම පටන් ගමු. ඔයගලන්ට මේක නිකන් ෂෝට් නෝට් එකක් වගේ ඔයගලන්ට ගහගන්න පුළුවන් නම් හොඳයි. මේ දවස් ටිකේ වැඩ ටික ගොඩ දාගන්න. හරි. අපි මුලින්ම කතා කරනවා තොරතුරු හා සංවේදන තාක්ෂණය යනු මේක සරලයි. ඔයගලන්ගෙන් ගොඩක් වෙලාවට අහන්න හම් වෙන ප්‍රශ්නයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය යනු. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමත් ඒවා හුවමාරු කර ගැනීමටත් තාක්ෂණයේ විවිධාකාරයෙන් යොදා ගැනීම තමයි මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා කියන්නේ. මොකක්ද? දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත් ඒවා හුවමාරු කර ගැනීමටත් තාක්ෂණයේ විවිධාකාරයෙන් යොදා ගැනීම තොරතුරු හා සංනිවේදන තාක්ෂණය නම් වේ. ඔගොල්ලෝ දන්නවනේ පරිගණකයේ මූලික කාර්යය මොනවද? දත්ත ඇතුළත් කර ගැනීම, ඇතුළත් කරගත්ත දත්ත සැකසීම, එම සැකසූ දත්ත තොරතුරු වශයෙන් පිටතට ලබා දීම. එතකොට මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය වෙන්නේ අර විදිහට දත්ත සකස් කරලා තොරතුරු බවට පත් කරලා ඊට පස්සේ ඒවා හුවමාරු කර ගැනීමට ටෙක්නොලොජි එක විවිධාකාරයෙන් යොදා ගැනීම තමයි මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා කියන්නේ. හරි. එතකොට ඔයගලන්ට දත්ත හා තොරතුරු ගැන කතා කරනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දත්ත කියන්නේ මොකක්ද සහ තොරතුරක් කියන්නේ මොකක්ද කියලා. ඇත්ත වශයෙන්ම අපි සරලව කියනවා නම් දත්ත කියන්නේ වෙන වශයෙන් ගත්තල අර්ථයක් දීමට නොහැකි අංක වචන සලකුණු දත්ත කියලා හඳුන්වනවා කියලා. ආයෙ මම කියනවා වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ කියලා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී බලනකොට සරලව තේරුම් ගන්න මම දාන්නම්. ඒක හොඳින් බලන්න සහ ඔයගොල්ලන්ට පොඩි නෝට් එකක් දාගන්න. ඊට පස්සේ තොරතුරක් කියන්නේ මොකක්ද? තොරතුරක්. තොරතුරක් කියන්නේ දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබාගත හැකි දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබාගත හැක. ඒ කියන්නේ අපි අර පරිගණකයේ මූලික කාර්යය පරිගණකයේ කාර්ය වෙන්නේ දත්ත තොරතුරු බවට පත් කිරීම. එතකොට අර අපි ආදානය කරන දත්ත පිළිවෙලකට සකස් කිරීමෙන් අනතුරුව තොරතුරු නිර්මාණය වෙනවා. හරි. ඕකේ. එතකොට මේ තොරතුරු මගින් අපිට තීරණ ගැනීමට පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ තොරතුරක් මගින් අපිට තීරණයකට එළඹීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට අපි මේකෙදී අර කලින් කිව්වා වගේ දත්ත සකස් කිරීමට යොමු කිරීම අපි කියනවා ආදානය. ඊට පස්සේ තොරතුරු ලබා ගැනීම අපි ප්‍රතිදානය කියලා කතා කරනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තවත් කියනවා නම් ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ ගුණාත්මක තොරතුරක දැකිය හැකි ලක්ෂණ. මේ යුනිට් එකේ අපෙන් වැඩිපුරම අහන්න පුළුවන් දෙයක් තමයි මේ ගුණාත්මක තොරතුරක දැකිය හැකි ලක්ෂණ. අපිට ලක්ෂණ පහක් තියෙනවා. මොනවද? අදාළ බව, අංග සම්පූර්ණ බව, නිර්වද්‍යතාව, කාලීන බව සහ පරිබය අවම වීම කියන කාරණා. එතකොට මේ අදාළ බව කියන එක ඔයගොල්ලන්ට මෙච්චර කාලයකට තේරුම් ගන්න අමාරු නම් මම ටිකක් සරලව මේ වීඩියෝ එකේදී කියන්නම් කොහොමද මේ කාරණා වෙන්නේ කියලා. අදාළ බව කියන්නේ මෙන්න මෙහෙම දෙයක් හිතන්නකෝ. ගුණාත්මක තොරතුරක දැකිය හැකි ලක්ෂණ වලින් අදාළ බව කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් ඔයාට ලැබෙන්න ඕන පණිවිඩයක් අල්ලපු ගෙදර මිනිස්සුන්ට ලැබිලා හරියනවද? හිතන්න ඔයා මොකක් හරි ඔෆිස් එකක වැඩ කරනවා. ඔයාට ඒ ඔෆිස් එකෙන් දැනගන්න ඕන තොරතුරක් අල්ලපු ගෙදර මිනිස්සු දැනගෙන වැඩක් තියනවද? දැන් ඔයාට ඒ ලියුම මේ වැරදිලා යන්නේ අල්ලපු ගෙදරට. ඉතින් ඒ මිනිස්සුන්ට ඒ තොරතුරේ අදාළ බවක් තියනවද?
එතකොට ඒ ලැබෙන තොරතුරු ඒ මනුස්සයට ලැබෙන තොරතුරු අල්ලපු ගෙදර එක්කෙනාට ලැබෙන තොරතුරු එයාට අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒ ලැබිච්ච තොරතුරු එයාට ගුණාත්මක තොරතුරක් නෙමෙයි. සහ ඊට පස්සේ අංග සම්පූර්ණ බව. හරි. අංග සම්පූර්ණ බව කියන්නේ මේ වගේ දෙයක්. දැන් ඔයාගේ යාළුවෙක් ඔයාට කෝල් එකක් දාලා කියනවා එහෙම නැත්නම් මෙසේජ් එකක් දාලා කියනවා හරි මචං අපේ ගෙදර පාටියක් තියෙනවා තියෙන්නේ හෙට ඔබ අනිවාර්යෙන් එන්න ඕනේ කියලා නිකන් මෙසේජ් එකක් දානවා හරි එතකොට මට කියන්න මේකේ සම්පූර්ණ බවක් තියෙනවද අංග සම්පූර්ණ බවක් තියෙනවද මේකේ හරි හෙට පාටියක් තියෙන කතාව ඇත්තෙන්ද කිව්ව කතාවත් ඇත්ත හැබැයි ඔයා දෙයි ඉඳන් ඇඳගෙන යන්න දෙහාට ඈ පාටිය තියෙන්නේ හවස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ වෙන්න පුළුවන්. එතකොට ඒ ඔයාට හම්බෙච්ච තොරතුරේ අංග සම්පූර්ණ බවක් නැහැ. එතකොට ඔයාට ලැබිච්ච තොරතුරු ගුණාත්මක තොරතුරක් නෙමෙයි. ඊට පස්සේ නිර්වද්‍යතාව. නිවැරදි වෙන්න ඕනේ. දැන් ඔයාට තවත් මෙසේජ් එකක් එනවා යාළුවෙක්ගෙන්. හරි අයියා කෙනෙක්ගෙන් හරි එනවා මල්ලි මේ එහෙම නැත්නම් නංගි මේ හෙට 7ට තමයි අපි IT ක්ලාස් එක පටන් ගන්නෙ. ඔයගොල්ලෝ 7 වෙනිදි එන්න කියලා. හැබැයි ක්ලාස් එක පටන් ගන්නෙ 8ට. දැන් ඔයාට ලැබිච්ච තොරතුරු නිවැරදිද? ඔයා අර 7ට ඇවිල්ලා පැයක් බලන් ඉන්න එපා. කට්ට කාගෙන ඉන්න වෙනවා. එතකොට ඒ ක්ලාස් එකට ආපු එකත් එපා වෙනවා ඔයගොල්ලන්ට. එදා පටන් ගන්නම ක්ලාස් එකක් නම් සම්පූර්ණයෙන්ම මූඩ් ඩවුන් යනවා ඔයගොල්ලන්ගේ. එතකොට ඒ ලැබිච්ච තොරතුරත් ගුණාත්මක තොරතුරක් නෙමෙයි. මොකද නිවැරදිතාවයක් නැහැ ඒකේ. ඊට පස්සේ කාලීන බව. මොකන්ද මේ කාලීන බව කියලා කියන්නේ? හරි. පැහැදිලිව නෝට දාගන්න කාලීන බව. ගුණාත්මක තොරතුරක අනිවාර්යෙන් කාලීන බව වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට හෙට සිද්ධ වෙන සිද්ධියක් ගැන තොරතුරක් ආරංචි වුණොත් අපිට මොකක් හරි යම්කිසි ක්‍රියාමාර්ගයක් හරි පිළිවෙලක් හරි අනුගමනය කරලා ඒකට අදාළ දේවල් කරගන්න පුළුවන්. හැබැයි අපිට ගිය සතියේ දේවල් වැඩක් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ අපිට ගොඩාක් වෙලාවට මේ මුහුණ දෙන්න වෙන තත්ත්වයක් තමයි මේක. ඉස්සර දැන් නම් ඒක ගොඩක් අඩුයි මේ තාක්ෂණයේ දිනුවත් එක්ක. හිතන්නකෝ කාලගුණ වාර්තාව අපිට හෙට තියෙන කාලගුණ වාර්තාවට අපිට ගිය සතියේ තිබ්බ කාලගුණ වාර්තාව වැඩක් තියෙනවද? නැහැනේ. එතකොට ගිය සතියේ තිබ්බ කාලගුණ වාර්තාවේ තියෙනවා හෙට වහින්නේ හොඳට පායන දවසක්. එතකොට අපි තීරණය කරනවා හෙට වහින්නේ නැහැනේ පායනවනේ අපිට මොකක් හරි හොඳ වැඩක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන් නේ වහින්නේ නැහැනේ කාලගුණය හොඳයි කියන්නේ. ඒ වුණාට හෙට දවසම පට්ට වැස්ස. ඒ කියන්නේ ඊට සතියකට කලින් තිබ්බ කාලගුණ නායකය තමයි වෙදර් ෆෝකාස්ට් එක තමයි දීලා තියෙන්නේ හෙට දවසට. එතකොට ඒකත් අර කාලීන බව නැති හින්දා හරි අමාරුයි. ඒ කියන්නේ මේක ගුණාත්මක තොරතුරක් නෙමෙයි. ඊට පස්සේ තියෙනවා පිරිවැය අවම වීම. ඊළඟ දැන් හිතන්නකෝ මෙහෙම හරි ඕගොල්ලන්ගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා මාතර. ඔයා ඉන්නේ කොළඹ. ඕකේ. යාළුවා මාතර ඔයා කොළඹ. ඔයා මොකක් හරි පණිවිඩයක් එයාගෙන් දැනගන්න බස් එකට 600ක් වියදම් කරගෙන මග ඔය කනගුණ ඒව කාලා බීලා ඒවටත් වියදම් කරගෙන ඔයාගේ කාලෙත් වැය කරගෙන එතෙන්ට ගිහිල්ලා මචං කොහොමද කියන පණිවිඩේ විතරක් කියන ඔයාට දෙන්න ඕනේ මේ කොහොමද යාළුවා ඔයාට කොහොමද කියන පණිවිඩය අහගන්න අර වගේ ලොකු මේ පිරිවැයක් වැය කරගෙන එතෙන්ට ගියාම හරියනවද නෑනේ. එතකොට අපිට මේ පිරිවැය කියන එකත් අවම වෙන්න ඕනේ. ඒ කියන්නේ තොරතුරු අපිට ලැබෙනකොට අපිට අපේ වැය වෙන මුදල් වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්. මේ වගේ දේවල් අවම වෙන්න ඕනේ. ඒ වගේ දේවල් සම්පූර්ණ වුණොත් තමයි ගුණාත්මක තොරතුරක් වෙන්නේ. හරි. එතකොට ගුණාත්මක තොරතුරක අපිට දෙකේ ලක්ෂණ පහක් තියෙනවා. අදාළ බව, අංග සම්පූර්ණ බව, නිර්වද්‍යතාව, කාලීන බව සහ පිරිවැය අවම වීම. ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදවුම් භාවිතා වන ශේෂ්ත්‍ර. තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදවුම් භාවිතා වන ශේෂ්ත්‍ර. දැන් මේ වෙනකොට තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදවුම් ගොඩාක් ශේෂ්ත්‍ර භාවිතා වෙනවා. කර්මාන්ත ශාලා, සෞඛ්‍ය ව්‍යාපාරික, එතකොට කෘෂි කර්මාන්තය, අධ්‍යාපනික, කාර්මික, ඊ රාජ්‍ය, ඒ වගේම අපේ විනෝදාස්වාදී එන්ටර්ටේන්මන්ට් වලටත් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදවුම් භාවිතා කරනු ලබනවා. ඒකෙන් උගලන්ට මුලින්ම කතා කරන්න ඉන්නේ ඊ රාජ්‍ය යෙදවුම් ගැන. ඊ රාජ්‍ය
යෙදුම් නැත්නම් e-government කියන එක. හරි. e-රාජ්‍ය යෙදුම් කියලා කියන්නේ රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම තමයි e-රාජ්‍ය කියලා හඳුන්වන්නේ. තේරුණාද? ඒ කියන්නේ රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගෙන තමන්ගේ රටේ පුරවැසියන්ට එතකොට තියෙන සමාගම් ව්‍යාපාරවලට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලට සහ වෙනත් රටවල් වල රාජ්‍යයන් කියන්නේ වෙනත් රටක තියෙන රජයන් සමග සම්බන්ධතා පැවැත්වීම තමයි ඊ රාජ්‍ය ලෙස හඳුන්වන්නේ. එතකොට අපිට ඊ රාජ්‍යවලදී මොඩියුල් හතරක් තියෙනවා. G2C government to citizen, G2E government to employee, G2B government to business and G2G government to government. ඒ කියන්නේ රජයෙන් සේවකයන්ට, රජයෙන් පුරවැසියන්ට, රජයෙන් ව්‍යාපාරවලට සහ රජයෙන් වෙනත් රාජ්‍යයන් වලට කියනවා. හරි. ඊට පස්සේ අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවුම් ගැන කතා කරනකොට අපිට ඒකෙදි ඔයගොල්ලන් කියනකොට අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවුම් ලියා දක්වන්න කියලා අපිට ඒකෙදි කතා කරන්න පුළුවන් දුරස්ථ අධ්‍යාපනය, e-learning, දුරස්ථ අධ්‍යාපනය, එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපනය. ඊට පස්සේ වෙබ් ආධාරක ඉගැන්වීම, web based teaching, පරිගණක ආධාරක ඉගැන්වීම, computer based teaching. පරිගණක ආධාරක ඉගැන්වීම කියන්නේ දැන් ක්ලාස් එකකමත් අපි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් භාවිතා කරන ඒ වගේ දේවල් වලින් ඕගොල්ලන්ට පහසු වෙන විදිහට ඉගෙන ගන්න ලේසි වෙන විදිහට අපි උගන්වනවා. ඒ වගේ එකක් තමයි මේ පරිගණක ආධාරක ඉගැන්වීම කියන්නේ. ඊට පස්සේ පාසල් පරිපාලන කටයුතු සඳහා ඒ කියන්නේ ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් භාවිතය. අපි LMS කියලා කියනවා, ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් කියලා. ගොඩක් වෙලාවට කැම්පස් වල වගේ විශ්වවිද්‍යාල වල භාවිතා වෙනවා. ඒ වගේ දේවල් අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයේ දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ මොනවද කියලා ඇහුවොත්, එහෙම නැත්නම් දුරස්ථ අධ්‍යාපනයේ ලක්ෂණ මොනවද කියලා ඇහුවොත් අපිට මේකෙන් ලේසියෙන්ම ලියා ගන්න පුළුවන්. දෛනික කාලසටහන් නැහැ. අපිට දෛනික කාලසටහනක් නැහැ. පහසු ස්ථානයක ඉඳලා ඕනම වෙලාවක අධ්‍යාපනය හැදෑරීමට පුළුවන්. එතකොට දෛනික කාලසටහනක් නැහැ. පහසු ස්ථානයක සිට ඕනෑම අවස්ථාවකදී අධ්‍යාපනය හැදෑරීමට හැක. සහ පාඨමාලා ලියාපදිංචියේදී අපිට අංකිත පුස්තකාල සම්බන්ධතාවයක් වගේ දෙයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඩිජිටල් ලයිබ්‍රරි එකක් වගේ එකක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට ඒකට ලොග් වෙලා ඒකේ තියෙන දේවල් පරිශීලනය කරන්න පුළුවන්. සහ මාර්ගගත පැවරුම් සහ ප්‍රශ්නාවලි ඔන්ලයින් තමයි මාර්ගගත ගුරුවරයෙක් හා සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් පහසුකම. උපදේශන සේවා පහසුකම් වගේ ඒවා ඒකට ලියන්න පුළුවන්. එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ යෙදුම් මේක ප්‍රධානම වශයෙන් ටිකක් බර වෙලා යනවා පේපර්ස් වලට. එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ යෙදුම් ගැන කතා කරනකොට අපිට මේකෙදි හම්බ වෙනවා CT ස්කෑන, MRI ස්කෑන, ECG, EEG, එතකොට E channel සේවා සහ ටෙලිමෙඩිසින්, දුරස්ථ ශල්‍ය කර්ම, එතකොට රුධිර පීඩන මනින යන්ත්‍ර සහ රුධිරයේ සීනි ප්‍රමාණය මනින යන්ත්‍ර වගේ ඒවා. හරි, මේකෙදි අපිට තව එක කොටසක් හම්බ වෙනවා දුරස්ථ සෞඛ්‍ය රැකවරණය, ටෙලිමෙඩිසින් කියන එක. එතකොට මේකේ දකින්න පුළුවන් මූලික ලක්ෂණ මොනවද කියලා අහනවා. අපිට දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේදී දෙකේ මූලික ලක්ෂණ මොනවද කියලා හිතුවොත් අපිට ලියන්න පුළුවන්. දුරස්ථ සෞඛ්‍ය උවටැක් නිසා වෛද්‍යවරයා වෙත යාමට අවශ්‍ය නොවේ. කියන්නේ දුරස්ථ රිමෝට් ක්ලිනික් තියෙන නිසා ගොඩක් වෙලා අපිට ගෙදර ඉඳන් වෛද්‍යවරයාව හමු වෙලා අපිට අවශ්‍ය ඒ බෙහෙත් එහෙම සහ අපේ ලෙඩ දුක් විමසන්න යට පුළුවන්. ඒකට අපි තව කියනවා නිවසේ සිට අධීක්ෂණය කියන එකත් කිව්ව හැකි. ඊට පස්සේ අපිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මාර්ගගතව කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් අපිට මේ වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. එතකොට දුරස්ථ ශල්‍ය කර්ම, සෞඛ්‍ය සේවයේදී සිටින සේවක පිරිස කාර්ය මණ්ඩල සඳහා දුරස්ථ පුහුණුව ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ හොස්පිටල් එකකට මොන හරි පුහුණුවක් දෙන්න ඕන නම් කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, එහෙම නැත්නම් ඇමරිකාවේ වගේ තියෙන හොස්පිටල් එකකින් ඒගොල්ලෝ ඒක ඔන්ලයින් මාර්ගගතව සම්බන්ධ වෙලා ඒ වගේ කාර්ය මණ්ඩල සහ සේවකයන්ට ඒ දෙන්න ඕන පුහුණුව ලබා දෙනවා. ඊට පස්සේ අපි එනවා කෘෂි කර්මාන්තයේ
යෙදවුම් වලට. කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය ගත්තාම දැන් ගොඩාක් පරිගණක ආශ්‍රිත උපාංග ගොඩාක් භාවිතා කරනවා. එතකොට කෘෂිකර්මාන්ත යෙදවුම් ගැන කතා කරනකොට පරිගණකගත උපාංග අපිට මෙහෙම කතා කරන්න පුළුවන්. කාලගුණ මිණුම් යන්ත්‍ර, එතකොට ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර, වගාත්මක තත්ත්වය මනින යන්ත්‍ර, ඊට පස්සේ ස්වයංක්‍රීය ජල සැපයුම, ස්වයංක්‍රීය වල් පැළ ඉවත් කරන යන්ත්‍ර, රොබෝ ටෙක්නොලොජි කියන්නේ රොබෝ තාක්ෂණයෙන් පැළ සිටුවීම, රොබෝ තාක්ෂණයෙන් අස්වැන්න නෙළීම සහ හරිතාගාර වගේ දේවල් අපිට හෙගිලියන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවනේ හරිතාගාරවල අපිට පුළුවන් උෂ්ණත්වය පාලනය කරගෙන, එතකොට අපිට ලබා දෙන්න ඕන ජල තත්ත්ව පාලනය කරගෙන, ඒ වගේ ගොඩාක් දේවල් කන්ට්‍රෝල් කරලා ඕනම වගාවක් හොඳ අස්වැන්නක් ඕන විදිහට වගා කරගෙන යන්න පුළුවන්. එතකොට සත්ව ගොවිපළ සඳහා යෙදවුම් ගැන කතා කරනකොට එහෙම නැත්නම් ගොවිපළ සඳහා සතුන් සිටින ස්ථාන හා සිටින ගණන හඳුනා ගැනීමට භාවිතා වන ගුවන් විදුලි සංඥා හැඳුනුම් උපකරණ. ඔගොල්ලෝ දැකලා ඇතිනේ ඔයගොල්ලන්ගේ පොතේ තිබ්බා අර ගොඩක් ලංකාවෙත් මේ වෙන ෆාම් එකට වගේ ගියාම දැකලා ඇති හරක්ගේ කන් වල නිකන් ගහලා තියෙනවා ටැග් එකක් වගේ එකක්. ඒක තමයි ඒ ගුවන් විදුලි සංඥා උපකරණය. ආක්‍රී හා සත්ව නිෂ්පාදනවල තත්ත්ව පාලනය පවත්වා ගැනීමට භාවිතා වන පරිගණක පද්ධති. ඊට පස්සේ නොරහෙන් තාක්ෂණය කියන වයර්ලස්. දන්නවනේ කවුද? තාක්ෂණය මගින් සම්බන්ධ කර ඇති CCTV කැමරා පද්ධතිය හරහා ආරක්ෂාව ලබා දීම. එතකොට මොකද මේ එහෙම වයර්ලස් ඒවා භාවිත කරන්නේ මේ ගොල්ලෝ කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක්නේ. එතකොට වගේ වයර් ඇදගෙන දඟලනකොට ඒවට යන මිලත් වැඩි සහ ඒවට හානි වෙන්න තියෙන අවස්ථාවලුත් වැඩි. ඊට පස්සේ ගොවිපළ කළමනාකරන කටයුතු සඳහා පරිගණක භාවිතා කිරීම නිවන්ට එකට. එතකොට ඕගොල්ලන්ට ගොඩාක් වෙලාවට අහනවා කර්මාන්ත ශාස්ත්‍රයේදී රොබෝ යන්ත්‍ර යොදා ගැනීම ඇති වාසි මොනවද කියලා. මේ වාසි මොනවද කියලා ඔයගොල්ලෝ කියන්න ඕනේ. පැය 24 ඉන්න සේවය, වෙහෙස නොවීම, කාර්යක්ෂම බව, නිර්වද්‍යතාව සහ පිරිසිදු බව සහ මිනිසුන්ට ළඟා විය නොහැකි ස්ථානවල කාර්යයන් සඳහා. ඒ කියන්නේ සමහර විට අධික උෂ්ණත්වයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඟට අහිතකර කිමිකල් වගේ දේවල් භාවිතා වන තැනක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී රොබෝ යන්ත්‍ර වගේ දේවල් එහෙම නැත්නම් රොබොටික් ආම්ස් වගේ දේවල් තමයි භාවිතා කරනු ලබන්නේ. එතකොට බැංකු කර්මාන්තය සහ ව්‍යාපාර සඳහා වලට එන යෙදුම් ගත්තාම අපි දැනටත් ඔය බැංකින් වල ගොඩාක් දුරට ඔය දන්නවා ඇති කට්ටිය බැංකුවල එක මීටින්ග්ස් ගන්නකොට ඒවා ගන්න වීඩියෝ කෝල්ස් එහෙම නැත්නම් වීඩියෝ සම්මන්ත්‍රණ විදියට. ඊට පස්සේ මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය වල හරි තියෙනවානේ HR. එතකොට මේ මැනේජ්මන්ට් එක ඇතුලේ සේවකයෙක් දවසකට එන්නේ කොහොමද, එන වෙලාව, වැඩ කරන වෙලාව සහ යන වෙලාව ඒ ඔක්කොම සඳහන් කරගන්න පුළුවන් විදිහට මේ වෙද්දි ආයතන හදලා තියෙනවා. මම මේක පැහැදිලිව කියනවා නම් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඇති. සේවකයෝ පැමිණීම හා අනන්‍යතාවය හඳුනා ගැනීමට ඇඟිලි සලකුණු පිරික්සකයක් අයි කරලා තියෙනවා. ඒ කියන්නේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් එකක්. ඒ කියන්නේ උදේට වැඩ කරන්න එනකොට ඇඟිල්ල තියාගෙන එකකින් එන්න ඕනේ. එතකොට අපි ආපු වෙලාවත් ඒකේ වැටෙනවා. සහ අපි වැඩ කරලා ආයෙ යනකොට ඒක ආයෙ ඇඟිල්ල තියාගෙන යනකොට අපි වැඩ කරපු කාල සීමාව එතන ඔටෝම කැල්කියුලේට් කරගන්නවා. සහ ඒ වගේ print ස්කෑනර් එකකුත් පාවිච්චි කරලා ගන්න කාඩ්පත් කියවනේ කාඩ් රීඩර් කියලා එකකුත් තියෙනවා. කාඩ් එකක් ඒක QR වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාකෝඩ් එකක් වෙන්න පුළුවන්. ඒකත් උදේට ස්කෑන් කරලා තමයි යන්න තියෙන්නේ. එතකොට ඒ වගේ අර මානව සම්පත් කළමනාකරණය සඳහා ගොඩක් වෙලාවට බැංකු සහ කර්මාන්ත ව්‍යාපාර ආශ්‍රිතව මේක භාවිතා කරනවා. ඊට පස්සේ පරිගණක ජාලකරණය මගින් බැංකු කටයුතු පහසු වීම සඳහා ATM යන්ත්‍ර භාවිතය. දැන් බලන්න ඕගොල්ලන්ගේ ATM කාඩ් එක ඕනම බැංකුවක එකක් ලංකාවේ ඕනම තැනකින් වගේම ලෝකේ ඕනම තැනකින් සල්ලි ගන්න පුළුවන්. එතකොට මේ කම්පියුටර් නෙට්වර්කින් එක මගින් තමයි මේ දේවල් පහසු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපොළ කටයුතු වල නිරත වීම. ටෙලි බැංකින්. ඒ කියන්නේ අපි දැන් ගොඩක් වෙලාවට කියන ඩිජිටල් බැංකින් කියලා. ටෙලි බැංකින්. ඊට පස්සේ ඒකට මොබයිල් බැංකින් කියලාත් කියනවා.
ඊට දැන් ගොඩක් කාලෙකට කලින් නෙට් බැංකින් කියලා කතා කෙරුවා. තව ඊට පස්සේ ඔන්ලයින් මාර්ථගත සාප්පු සවාරි සහ ණයවරපත් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ තවත් ප්‍රශ්නයක් මෙහෙම අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට අහනවා මාර්ගගත සාප්පු සවාරි වල දැකිය හැකි ලක්ෂණ මොනවද කියලා. වාසිනේ තියෙන්නේ. වාසි තියෙන්නේ මොනවද? ඕනෑම රටක අන්තර්ජාලයේ ඇති වෙළඳ ආයතනයක් තෝරා ගැනීමට අපිට පුළුවන්. ඕනෑම රටක තියෙන අන්තර්ජාලයේ ඇති වෙළඳ ආයතනයක් තෝරා ගන්න අපිට පුළුවන්. හරි ඊට පස්සේ පැය 24ම විවෘතයි. අපිට පැය 24ම බලලා ඕන එකක් දාගන්න පුළුවන්. අපහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කර ඇනවුම් කිරීමේ හැකියාව. හරකාට්පත් මගින් මුදල් ගෙවීමේ පහසුව. හරකාට්පත් කියන්නේ මොනවද? අපි කියන්නේ ක්‍රෙඩිට් කාඩ්ස්, ඩෙබිට් කාඩ්ස් ඒවට. ඊට පස්සේ භාණ්ඩය හෝ සේවාව නිවසටම ලබා ගැනීමේ පසුව. එබැවින් ගමන් විඩාව කාලය යනාදී දේ ඉතිරි කරගෙන විශේෂයෙන්ම කියනවා අපිට කාලය ඉතුරු වෙනවා. ඒක තමයි අනේ වගේම අහන්න පුළුවන් මාර්ගගත සාප්පු සවාරි ආශ්‍රිත ගැටලු මොනවද තියෙන්නේ කියලා. ගැටලු ගැන කතා කරනකොට ඉතින් එහෙම ගොඩාක් ලොකු ගැටලු නැහැ. නමුත් තියෙනවා. ඒ කියන්නේ අපි ඕඩර් කරපු එක නෙමෙයි වෙන්න පුළුවන් ගෙදරට එන්නේ. අපිට මේ දැක්ක ක්වොලිටි එක නෙමෙයි වෙන්න පුළුවන් තියෙන්නේ. මේ වගේ දේවල් තමයි අපිට ඒකට ලියන්න වෙන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගමනාගමනය සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා වන අවස්ථා. ගමනාගමනයේදී ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ දැන් ගොඩක් වෙලාවට ගහලා තියෙනවා CCTV කැමරාස් එහෙම බස් වල එහෙම. පියව් පරිපත රූපවාහිනී කැමරා හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාළ තොරතුරු ලබා ගැනීම. ඊට පස්සේ GPS පද්ධති භාවිතය. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පද්ධති මගින් විදුලි සංඥා ලාම්පු භාවිත. ට්‍රැෆික් ලයිට්ස් කන්ට්‍රෝල් සිස්ටම් තියෙන්නේ. ඒ දේවල් ගැන. එතකොට පරිගණකගත හැඳුනුම් සංකේත ක්‍රම භාවිතය. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට හයිවේ එකේ වගේ යනකොට එහෙම නැත්නම් එක්ස්ප්‍රස් වේස් වල ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික ETC එන්ට්‍රන්ස් එකක් තියෙනවා. එතනින් අනිත් වාහන සල්ලි දීලා යනකොට මේගොල්ලෝ මුළු මාසෙකටම ගත්ත පැකේජ් එකකින් අතනින් ඔටෝම මේ යනකොටම ඒක අඳුනගෙන ස්කෑන් කරගෙන වාහනේ එයාට යන්න ඕන. බැරි ඒක අයින් කරනවා. එතකොට එහෙම දැකලා ඇති ඔයගොල්ලෝ යනවා. එතකොට ඒ වගේ එකක් තමයි මේ පරිගණක ගත හැඳුනුම් සංකේත ක්‍රම භාවිතය කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි විනෝද ආස්වාදය සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ යෙදවීම භාවිතය කියන එක. ඒක නම් ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ පරිගණක ක්‍රීඩා කරනවා. එතකොට සමාජ ජාල සෝෂල් නෙට්වර්ක් නැත්නම් සෝෂල් මීඩියා භාවිතා කරනවා. එතකොට චිත්‍රපටි ටෙලිග්‍රාමස් ෆිල්ම්ස් ඒ වගේ දේවල් බලනවා. එතකොට ගොඩක් වෙලාවට අපි e-magazine එහෙම නැත්නම් e-book e-පොත්පත් සහ e-පොත්පත් කියන ඒවා අපි කියවනෝනේ ගොඩක් වෙලාවට. දැන් ගොඩක් අය ඒකට පුරුදු වෙලා තියෙනවා. සහ online musics අන්න ඒ වගේ දේවල් මේකට ලියන්න පුළුවන්. එතකොට මෙච්චර අර තොරතුරු සංවේදන තාක්ෂණයේ අපි වාසි සහ වැදගත්කම් ගැනම කතා කරන් ආවට අපි අනිත් අතට සමහර විට අහන්න පුළුවන් තොරතුරු සංවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල කියන්නේ මොනවද? ඒ කියන්නේ අනිසි ප්‍රතිඵල කියන්නේ මොන වගේ දේවල්ද? මේ වගේ හානිදායක දේවල් මොනවද කියන එක. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔය ඇඩික්ට් කියන තමයි ගොඩක් වෙලාවට ලියන්න වෙන්නේ. පරිගණක ක්‍රීඩා අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහිවීම, සමාජ ජාල අතරින් නොගැලපෙන මිතුරුන්ගේ ඇසුරටපත් වීම, අන්තර්ජාලය විධිමත් ලෙස භාවිතා නොකිරීම, පරිගණක වෛරස නිසා පරිගණක පද්ධති වලට හානි පැමිණීම, මේ වගේ දේවල් අපිට පුළුවන් ලියන්න. එතකොට එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් නොගැලපෙන වෙබ් පිටු හා සම්බන්ධ වීම නිසා මානසික විකෘතිතා ඇති වෙන මේ වගේ දේවල් තියෙනවා. මේ වගේ දේවල් වෙලක් තියෙනවා. ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම ලියනවා අපිට මෙහෙම ලියන්න පුළුවන් පෞද්ගලිකයට, කියන්නේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස පින්තූර සහ වීඩියෝ වල විකෘති කර නිපදවීම. ඒක දැන් සෑහෙන්නම තියෙන දෙයක් නේද? මේ වගේ දේවල් අපිට අර යුනික් දේවල් ලියන්න පුළුවන්. ඊට පස්සේ
ICT with Milnuan Bantara, a vibrant ICT platform of youth.